දරුවනේ අද අපි කතා කරන්න යන්නේ කොහොමද දශම සංඛ්‍යාවක් එකතු කරන්නේ සහ අඩු කරන්නේ කියලා. දැන් මේක ගොඩක් ළමයි බලන ළමයි හිතනවා ඇති අපිට මේ පාඩම් පුළුවන් කියලා. නමුත් මම අත්දැකීමෙන් කියන්නේ දරුවෝ සමහර වෙලාවට මට හම්බෙලා තියෙනවා ඕන තරම් 10 වසර 11 වසර ළමයිනු ඇත්තටම දශම සංඛ්‍යාවක් එකතු කරගන්න අඩු කරගන්න බෑ. මොකද ළමයි ගොඩක් වෙලාවට පූර්ණ සංඛ්‍යාවක් එකතු කිරීමත් එක්ක දශම සංඛ්‍යාවක් එකතු කිරීම පටල ගන්නවා දරුවෝ. අපි පූර්ණ සංඛ්‍යාවක හැම වෙලාවෙම කරන්නේ එක ස්ථානයකට එක ස්ථානය එකතු කරනවා, දස ස්ථානයකට දස ස්ථානය එකතු කරනවා, සිය ස්ථානයකට සිය ස්ථානය එකතු කරනවා. දැන් මම උදාහරණයක් හැටියට ඔයගොල්ලන්ට පෙන්නන්නම්. අපි ගමුක සාමාන්‍ය සංඛ්‍යාව මේ අපි කිව්වොත් 145ට එකතු කරන්න කියලා 23ක්. ඕගොල්ලෝ මේක මෙන්න මෙහෙම ලියා ගන්න. 145 ලියුවා මේකට යටින් හරියට මෙන්න මෙහෙම 23 ලියුවා. එතකොට ඕගොල්ලෝ හැමතිස්සෙම මේ සංඛ්‍යාවේ දකුණු පැත්තේ කෙරවල මම දැන් මේ පැත්තේ ඕගොල්ලෝ හැරලා ඉන්න පැත්තේ නම් බලද්දී ඕගොල්ලන්ගේ දකුණු අත පැත්තනේ මේක. ඕගොල්ලෝ මෙන්න මේ දකුණු අත පැත්ත තමයි එකකින් තියාගන්නේ. මොකද එක ස්ථානයකට එක ස්ථානයක එකතු කරනවා. දස ස්ථානයක දස ස්ථානයක එකතු කරනවා. එහෙනම් ඕගොල්ලෝ මෙන්න මෙහෙම හරි කෙලේ තියාගන්න. නමුත් දරුවෝ ඕගොල්ලෝ මෙන්න මේ නීතිය මේ මූල ධර්මෙම දශම සංඛ්‍යා වලට අනුගමනය කරන්න ගියොත් ඕගොල්ලෝ ගාන වරද්ද ගන්න. මොකද දශම සංඛ්‍යාවලදී තියෙන්නේ අපි එකතු කරන්න ඕන දරුවෝ පළවෙනි දශම ස්ථානයේ පළවෙනි දශම ස්ථානය. දෙවෙනි දශම ස්ථානයේ දෙවෙනි දශම ස්ථානය. එතකොට දශම සංඛ්‍යාවක් ලියද්දී කවුරු හරි කෙනෙක් මේක ලිව්වා වගේ මෙන්න මේක ලිව්වා වගේ දශම සංඛ්‍යාවක් මෙන්න මෙහෙම ලිව්වොත් මේ 123.4 ඔහොම තියෙද්දි කවුරු හරි කෙනෙක් කියනවා මෙහෙම 1.25 මෙහෙම ලියන්න. සම්පූර්ණයෙන් වැරදි දරුවෝ. මෙහෙම දශම සංඛ්‍යා දෙකක් එකතු කරද්දී අපිට මෙන්න මෙහෙම ඉලක්කම් දෙක එක කෙලින් එන්න ලියන්න බෑ. අපි එතකොට කරන්න ඕන හැමතිස්සෙම දශම 32 එක කෙලින් එන්න ලියා ගන්න. මොකද කරන්න ඕන? අපි දශම 32 එක කෙලින් එන්න ලියා ගන්න ඕන. අපි බලමු පළවෙනි ගාන 1.43 එකතු කරද්දී 0.5 මේ බලන්න බිඳුව දැම්ම දශම 32 තිබ්බා මේ හැම වෙලාවෙම දශම 32 එක කෙලින් එන්න ඕන දශම 32 0.5 ඔන්න ඔහොමයි ලියන්නේ. කවුරු හරි කෙනෙක් මේ පහේ ඉලක්කම මේ තුනේ ඉලක්කම යටින් ලිව්වොත් උත්තරේ වැරදි. දැන් කාට හරි කෙනෙක්ට මෙන්න මෙතන හිස් තැන තියෙන එක ප්‍රශ්නයක් වගේ නම් දශම සංඛ්‍යාවල අවසාන කෙරවල කොච්චර බිඳු දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. මම මෙතන කියන්න දරුවෝ සමහර ළමයි ඉන්නවා ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මේ කීයද කියලා කියව ගන්නත් බෑ. සමහරු කියනවා මේක මෙහෙම 1.43. එහෙම කියන්නේ නැහැ දරුවෝ. මේ තියෙන්නේ 1.43. මොකද 1.43 තමයි මේ තියෙන්නේ. එහෙනම් එකතු කරද්දී දශම 32 එක කෙලින් ලියාගත්තා. මෙතන ඉස්සරහ තියෙන ඕන්නම් බිඳුවක් දැම්මම ඕන්නම් දාන්න ඕනෙත් නැහැ. දැන් මම එකතු කරානේ 3යි 5යි 4යි 9යි දශම 32 තිබ්බා 1යි. ඔන්න එකතු කරා. ඊළඟට බලන්න 23.9 එකතු කිරීම මේ බිඳුවයි දශම කියද්දි දශම 32 එක කෙලින්නේ ඔන්නෝ දශම 32 එක කෙලින් ඉන්න ඕන 3යි 2යි 1 මට මේක හැමදාම කියන දෙයක් දරුවෝ අපේ විද්‍යාව උගන්වන අකිරස ළමයිට දශම බෑ කියන එක එකතු කරගන්න. හරි මේ බලන්න දැන් ඔන්න එකතු කරා 1යි 2යි 9යි 3යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 3යි 1යි 4යි එතන 2 මම නැවත කියනවා දශම 32 එක කෙලින් එන්න ඕන. ඔයගොල්ලන්ට මෙතන තියෙනවා නම් අන්තිමට පිටිපස්සට බිඳු දාගන්න. බිඳු දාගත්තේ නැතත් ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් පළවෙනි දශම ස්ථානයේ පළවෙනි එක්කිනා දෙවෙනි එක්කිනාට දෙවෙනි එක්කිනා තුන්වෙනි එක්කිනාට තුන්වෙනි එක්කිනා වෙන විදිහට එකතු වෙන්න ඕන. ඊළඟ ගානේ 51.4 8.3 කොයි වෙලාවකද දරුවෝ මේ තුන මේ පැත්ත කෙරවල ලියන්න එපා බෑ 32 එක කෙලි මෙතන මොකුත් නැත්තම් බිඳුවක් දාගත්තේ නැතත් ප්‍රශ්නයක් නැහැ 3යි 4යි 3යි 7යි 8යි 1යි 9යි මෙතන 5යි ඔන්න එකතු කරලා ඉවරයි එහෙනම් දශම 32 එක කෙලින් එන්න ලියාගත්තා ඊට පස්සේ එකතු කරා
හොඳට මතක තියාගන්න සාමාන්‍ය සංඛ්‍යා එකතු කරනවා වගේ කෙරවල වල දෙක සංඛ්‍යාවල එක කෙලින් ලියන්නේ. එහෙම ඉන්නේ. දශම 32 එක කෙලින් එන්න අපි ලියා ගන්න ඕන. අඩු කරද්දිත් කොහොමමයි දරුවෝ? පාවලන ගානන් දෙකක් විතර අඩු කරලා පෙන්නන්න. අපි බලමු 1.5න් අඩු කරන්න ඕන 0.2.3. 1.5න් අපි අඩු කරනවා 0.2.3. 0.2.3. මේ මොකුත් නැත්තම් බිංදුවක් දාගත්තා. දැන් අඩු කරද්දි බිංදුවෙන් 3ක් අඩු කරන්න බැරි හින්දා එකක් ඉල්ලගත්තා 10යි. 10න් 3ක් 7යි. දැන් මෙතන කීයද එකක් ඉල්ලගත්ත හින්දා තියෙන්නේ 4යි. 4න් 2ක් 2යි. මෙතන 1යි. එහෙනම් උත්තරේ එනවා 1.27යි. කාලයක් බලමු 23.2 අඩු කරන්න ඕන 1.95. 1.95. එහෙනම් මම ලිව්වා 23.2 අඩු කිරීම 1.95. හොඳට බලා ගන්න මේ දශම 32 දෙන්නේ එක කෙලින් මෙතන මොකද නැති හින්දා ස්ටෑන්ඩ් බිංදුවක් දාලා ඔන්න අඩු කරනවා. එකක් ඉල්ලගත්ත බිංදුවෙන් අඩු කරන්න බැරි හින්දා 10යි. 10න් 5ක් 5යි. මෙතන ඉතුරු 1යි. 1න් 9ක් අඩු කරන්න බෑ. එකක් ඉල්ලගත්ත 11යි. 11න් 9ක් 2යි. දශම 32 තිබ්බ. දැන් මෙතන ඉතුරු 2යි. 2කින් එකක් 1යි. මෙතන 2යි. උත්තරේ එනවා 21.2යි 5යි. ඔන්න ඔහමයි දරුවෝ. දශම එකතු කරද්දී අඩු කරද්දී හැම තිස්සෙම දශම 32 එක කෙලින් එන ආකාරයට තියාගන්න ඕන. ඊට පස්සේ තමයි අපි අඩු කිරීම සිද්ධ කරන්නේ.